හොඳයි සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බලන්නකො මේ අපේ රටට වෙලා තියෙන විනාශය. සෝබාදාන අපිට කරලා තියෙන විනාශයක්. ඉතින් හැම වෙලෙම අපි මේ වගේ දේවල් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. බලන්න මේ වීඩියෝ ටික ඔයාගේ හිතට දැනෙන දේ ඔයා පළ කරගෙන යන්න. අනේ පව් බලන්නකො මෙන්න මේ සොරවුවක් අස්සේ හිර වෙලා ඉන්න අලියා. බලන්න කොච්චර වේදනාවක් විඳලාද මේ අලියා මැරෙන්නේ නැත්තේ කියලා. පව් මෙහෙම දේවල් නොවෙන්න අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්න ඕන. උඩුදුම්බර ප්‍රදේශයට කිසිම ආකාරයකින් ළඟා ගිය නොහැකි අන්දමට මැදමහනුවර ඉහළින් සහ කහටකොල්ල ප්‍රදේශයේ මාර්ගය අවිනව වෙලා තිබෙනවා. මේ වෙන්නේ මැදමහනුවර වංගු දෙකේ රොටි කඩේකින් ස්ථානයට ස්වල්පයක් පහළින් කියන්නේ මැදමහනුවර ටවුන් එක පැත්තට වෙද්දට පස්කොන්ද කඩා වැටලා තියෙනවා. තවුදා වංගු දෙකේ විශාල පස්කොන්ද ප්‍රමාණයක් කැමිලා තිබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අපි පයින් හරි උඩුදුම්බර දක්වා ගමන් කිරීම තමයි මෙතන ඉඳලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් පයින්වත් උඩුදුම්බරට යාමට මෙලෙක දැක්කක් තියෙන උදා විශාල ප්‍රශ්න සහ සෙබළුන් මේ ජීවිත රට විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ පැමිණ තියෙනවා.
ඒ වගේම ආරංචි වුණා පහටගොල්ල උල්ලස්ගිරිය ආදී සියල්ල මෙම ස්ථානයේ තියෙන පස්කන්ධ වලටත් වඩා විශාල පස්කන්ධ ප්‍රමාණයක් පැමිණ මාර්ගය අවහිර වී තිබෙන බව මේ නිවස් ඊයේ රාත්‍රියේ කියන්නේ 29 වෙනිදා පාන්දර තමයි මේ පස්කන්ධය වැටලා තියෙන්නේ. ඉතින් මෙතන මේ ඉන්න ගොඩක් දෙනෙක් මේ උඩදුම්බර ප්‍රදේශයේ කිසිදු sannivedana මාධ්‍යයක් සහ කිසිදු තොරතුරක් ඒ කියන්නේ විදුලි බලයේ සියල්ල නතර වෙලා තියෙනවලු. ඉතින් මෙන්න බලන්න මේ අසරණ සත්තු අනිවාර්යෙන් ඉතින් අපි මෙන්න මේ අසරණ සත්තු දැකපු තැන කොහොම හරි බේර ගන්න ඕන. මොකද මෙයාලට පිහිටකට ඉන්නේ අපි විතරයි. ඉතින් අපි මිනිස්සු වශයෙන් අසරණ සත්තුන්ට මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම ලං වෙලා ඒ කට්ටියන්ගේ තියෙන අපහසු තත්ත්වය හඳුනාගෙන ඒ කට්ටිය බේර ගන්න ඕන. ඒක විශාල පින්